ඕනේ 4න් එකක්. 8න් 7න් අඩු කරන්න ඕනේ 4න් එකක්. එතකොට අපි මේ භාග අඩු කිරීමේදී මුලින්ම බලන්න ඕනේ මේ භාග දෙකේ හරයන් දෙක සමානද නැද්ද කියලා. දැන් හොඳට බලන්න මේ පත්‍ය භාග දෙකේ හරයන් සමාන නැහැ. එහෙනම් හරයන් සමාන කරන්න ඕනේ. මෙතන හරය 8යි මේකේ හරය 4යි. එහෙනම් අපිට පුළුවන් මේ හරය 4 දෙකෙන් ගුණ කරාම 8 හැදෙනවා. එතකොට දෙකට භාග දෙකටම පොදු හරයක් හැදෙනවා. දැන් මේක හරය දෙකෙන් ගුණ කරා නම් තුල්‍ය භාග වෙන්න ලවයත් දෙකෙන් ගුණ කරන්න ඕනි. හරය විතරක් දෙකෙන් ගුණ කරලා හදන්න බෑ. එතකොට ගාන සම්පූර්ණ වෙනස් වෙනවනේ. උඩ දෙකෙන් ගුණ කරලා යටත් දෙකෙන් ගුණ කරාම ඒ කියන්නේ දෙකට දෙක කපලා දාන්නත් පුළුවන්. ගාන වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් 8න් 7න් අඩු කරනවා 4 වරක් 2 8යි දෙවරක් 1 2යි. දැන් මේ භාග දෙකේ මාට පේනවා හරය සමානයි. එහෙනම් පොදු හරයක් විදිහට 8 ගන්නවා. ඊට පස්සේ 7න් 2ක් මොකද කරන්නේ? අඩු කරනවා 5යි. හරි නේද? රෝම ඉලක්කම් 2 මිශ්‍ර සංඛ්‍යාවකට එකතු කරන් දෙන තවත් මිශ්‍ර සංඛ්‍යාවක්. ක්‍රම දෙකක් තියෙනවා මේ ගාන හදන්න. අපි දැන් මේව හදමු. මේ පූර්ණ සංඛ්‍යා දෙක එකතු කරනවා. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3න් 1 එකතු කරනවා භාගයත් එක්ක. මෙතන එකතු කිරීම දාලා තියෙන්නේ මේ පූර්ණ සංඛ්‍යා දෙක එකතු කරලා තත්ත්ව භාග දෙක එකතු කරලා ඒ දෙක සම්බන්ධ කරගන්න. එතකොට 2යි 1 එකතු කරාම 3යි. අපිට පුළුවන් මේ භාග දෙකේ හරයන් සමාන කරන්න. හරයන් සමාන වෙන්න ඕනේ භාග එකතු කරන්න. 3යි 2යි කියන සංඛ්‍යා දෙකේ කුඩා පොදු ගුණාකාරය 6යි. එහෙනම් අපිට පුළුවන් මෙතන දෙකෙන් ගුණ කරලා 6 හදාගන්න. යට දෙකෙන් ගුණ කරපු නිසා උඩත් දෙකෙන් ගුණ ගන්න. මේකේ හරයක් 6 කරගන්න 3ෙන් ගුණ කරනවා. ලවයත් 3ෙන් ගුණ කරගන්න. එතන මෙතන 3 වරක් 2 6යි දෙවරක් 1 2යි. 6න් 2 එකතු කිරීම 3 වරක් 2 6යි 3 වරක් 1 3යි. 3 එකතු කිරීම 6න් 2 එකතු කිරීම 6න් 3 අපිට එකපාරට උත්තර ලියන්න පුළුවන් 3 එකතු කිරීම 6න් 5යි. 3යි 6න් 5යි කියලා අපිට පිළිතුර ලියලා අවසන්